දැන් අපි කරන්න යන්නේ අපේ වෙබ් පේජ් එකට ටේබල් එකක් ඇඩ් කරගන්න එක. ඉතින් අපි මේ ටේබල් එක ඇතුලේ ඇඩ් කරගන්න යන්නේ එක කෑම වර්ගවල ඩීටේල්ස් සහ ඉමේජස්. ඉතින් දැන් අපි ඉස්සෙල්ලාම කෝඩ් එකට ගිහලා ටේබල් ටැග්ස් ටික ඇඩ් කරගමු. මම යනවා Visual Studio එකට. ගිහිල්ලා මම යනවා මගේ HTML ෆයිල් එක ඇතුළට. ගිහිල්ලා මෙන්න මේ div tag එකට එළියෙන් තවත් div එකක් ඇඩ් කරගන්නවා. ඉතින් ඔයා දකින්න ඇති මම හැම වෙලාවෙම div tags use කරනවා. මම ඒක use කරන්නේ මට කොයි වෙලේ හරි එක ස්ටයිල් කරන්න ඕනි කියලා හිතුනොතින් div tag එකක් ඇතුලේ ඒක තියෙන එක මට පහසු වෙන හින්දා. ඉතින් ඒ නිසා මම මේ ටේබල් එකත් ඇඩ් කරන්න යන්නේ තවත් div tag එකක් ඇතුලේ. මම div tag එකක් මේ විදිහට ඕපන් කරනවා. ඊට පස්සේ ඒකේ මැද table tags දෙක ඇඩ් කරගන්නවා. මම ටයිප් කරනවා table කියලා. හරි. ඊට පස්සේ මට පුළුවන් මෙයාට ඉස්සෙල්ලාම table headings ටික දෙන්න. මම මේ විදිහට tr එක දෙනවා. මොකද tr එක ඇතුලේ තමයි අපි table headings උනත් ලියන්නේ හින්දා. ඊට පස්සේ enter එකක් දෙනවා. ඊළඟට th කියලා tag එක ලියනවා. මෙතන මැද අපිට පුළුවන් අපේ headings ටික දෙන්න. මම ඉස්සෙල්ලාම දෙනවා food කියලා. ඊළඟට දෙවනි table heading එක විදිහට මම දෙනවා description කියලා. ඒ කියන්නේ අපේ foods ගැන description එකක්. description. හරි. ඊළඟට තුන්වෙනි th එක මම දෙනවා. ඊට කලින් මෙතන මම td කියලා ටයිප් කරලා තියෙන්නේ. මම ඒක වෙනස් කර ගන්නවා th කියලා. ඊට පස්සේ මෙතන මම තුන්වෙනි th එක දෙනවා. මෙතනදී මම දෙන්නේ image කියලා. මොකද මම ඒ කොලම් එකේ දාන්න යන්නේ image එක. food එකේ image එක. ඒ හින්දා. හරි. දැන් මම මේක save කරලා browser එකට ගිහිල්ලා බැලුවොත් එහෙම මෙන්න මේ විදිහ output එකක් බලා ගන්න පුළුවන්. බලන්න මේ අතර gap එකක් චුට්ටක් මදි. ඒත් එක්කම මේ table එකේ borders display වෙන්නේ නැහැ. ඉතින් මම ඒක change කරගන්නවා මෙන්න මෙහෙම. table එක ඇතුළට ගිහිල්ලා border කියලා දෙනවා. ඊට පස්සේ ඒක 1 කියලා දෙනවා. 1 කියන්නේ border එකක් ඕනේ කියන එක. ඊට පස්සේ මේක save කරනවා. දැන් අපි refresh කරලා බැලුවොත් එහෙම මෙන්න මේ විදිහේ border එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ borders අපිට collapse කරන්න පුළුවන්. අපි යමු අපේ CSS ෆයිල් එකට ගිහිල්ලා අපි දෙමු table එකට styling ටිකක්. මම මෙතන ලියනවා table space curly brackets ඇතුලේ border dash collapse colon collapse කියලා. හරි. දැන් මේක save කරලා browser එකට ගිහිල්ලා refresh කරලා බැලුවොත් එහෙම මෙන්න මේ විදිහට ඕක display වෙනවා. ඉතින් අපිට මේක ඇතුලේ padding ටිකත් වෙනස් කරගන්න පුළුවන්. අපි දෙමු මෙන්න මෙහෙම. අපි th වලටයි td වලටයි දෙකටම එකපාර styling ටික ලියාගමු. th, td space curly brackets ඇතුලේ අපිට පුළුවන් මෙයාට padding එකක් දෙන්න. අපි දෙමු padding top padding එක අපි දෙමු pixels 20ක් විතර. left right padding එක අපි දෙමු pixels 40ක් විතර. හරි. දැන් අපි මේක save කරලා refresh කරලා බලමු. බලන්න මෙන්න මේ විදිහට ඕක change වුණා. ඉතින් අපිට පුළුවන් මෙන්න මේ table headings ටික විතරක් bold කරන්න වගේ වෙනසක් කරන්න. ඉතින් අපිට ඒක කරන්න පුළුවන් මෙන්න මෙහෙම. අපි වෙනමම මෙතන th එකට styling ටිකක් ලියමු. th space curly brackets ඇතුලේ font dash weight colon 600යි කියලා අපි දෙමු. හරි. දැන් අපි මේක save කරලා refresh කරලා බලමු. මෙන්න මේ විදිහට අපේ output එක බලා ගන්න පුළුවන්.